2017 අගෝස්තු මාසයේදී කෙන්යාවේ තියෙන මසායි මාරා ජාතික වනෝද්‍යානයේ බ්ලැක් රොක් කියන ප්‍රයිඩ් එකේ සිංහ දේනුවන් 3 දෙනෙක්ට දාව පිරිමි සිංහ පැටව් 5ක් සහ ගැහැණු සිංහ පැටව් 4ක් උපත ලබනවා. මේ පුංචි පැටවුන්ගේ තාත්තලා එහෙමත් නැත්නම් මේ කාලයේදී බ්ලැක් රොක් ප්‍රයිඩ් එකේ නායක සිංහයෝ වෙන්නේ බ්ලැක් රොක් ප්‍රයිඩ් මේල්ස් විදියට හඳුන්වන ලොන්ගෝ, ඔයිකිනි, බෙනා සහ ෂෝට් ටේල් කියන සිංහයෝ 4 දෙනා. මේ 4 දෙනාගෙන් ෂෝට් ටේල් කියන සිංහයා 2017 අවුරුද්දේ අගභාගයේදී මසායි මාරා රක්ෂිතය ඇතුලේ අතුරුදහන් වෙනවා. ඉතිරි සිංහයෝ 3 දෙනා ප්‍රයිඩ් එකේ සිංහ දේනුවනුත් එක්ක Tamanගේ ප්‍රයිඩ් එක සහ පැටවුන් සාර්ථකව ආරක්ෂා කරන්න සමත් වෙනවා. මේ බ්ලැක් රොක් ප්‍රයිඩ් එකේ ඉපදුන මේ පිරිමි සිංහ පැටව් 5 දෙනා එහෙමත් නැත්තම් පස්සේ බ්ලැක් රොක් බොයිස් කෝලිෂන් එක විදිහට මසායි මාරා රක්ෂිතයේ ප්‍රසිද්ධ වෙන මේ සිංහයෝ 5 දෙනාට ඔලොයිෂීපා එහෙමත් නැත්තම් ඕපඩාන්, ඔලොබෝර්, ඔලොයිසියාඩෝ, ඔලොයිමීනා සහ ලෝකලප් විදිහට නම් දාලා තිබුණා. බ්ලැක් රොක් ප්‍රයිඩ් එකේ සිංහයෝ 3 දෙනාගෙන් බෙනා එයාගේ තිබුණ පෙනුම සහ දරා ගැනීම නිසා සමාජ මාධ්‍ය පවා ඉතාමත් ප්‍රසිද්ධ වෙනවා. බෙනාට තරුණ කාලයේ ඉඳලම තිබුණේ එක ඇහැක් සහ එයාට තරමක් කොරභාවයක් තිබුණා. හැබැයි ලොන්ගෝ සහ ඔයිකිනි කියන සිංහයෝ දෙන්නා ශක්තිමත් සහ Tamanගේ පාලන කාලය තුල Tamanගේ ප්‍රදේශයේ අනසක පදුරුවාගෙන හිටියා. මේ කාලයේදී බ්ලැක් රොක් බොයිස් සිංහයෝ 5 දෙනා ඉතාමත් තරුණ කාලයේදී Tamanගේ තරම පෙන්වන්න පටන් ගන්නවා. මේ 5 දෙනාගෙන් 4 දෙනෙක් Tamanට යාන්තම් අවුරුදු 2ක් වෙද්දී විශාල කුළුහරකෙක් දඩයම් කරනවා කැමරාවේ සටහන් වෙලා තියෙනවා. ඉතින් මේ තරුණ සිංහයෝ ටික Taman ඉතාමත් දක්ෂ කුළුගවයින් දඩයක්කාරයෝ ටිකක් කියලා ඔප්පු කරලා පෙන්වන්න සමත් වෙනවා. බ්ලැක් රොක් බොයිස් සිංහයෝ 5 දෙනා ටිකෙන් ටික ලොකු වෙද්දී බ්ලැක් රොක් ප්‍රයිඩ් මේල් සිංහයෝ දැන් ටික ටික වයසට යනවා. මේ කාලයේදී බ්ලැක් රොක් බොයිස් 5 දෙනා ප්‍රයිඩ් එකේ නායක සිංහයන්ට අභියෝග කරනවා. ඒ වගේම දඩයමක් බෙදා ගනිද්දී නිතරම රණ්ඩු ආරවුල් ඇති වෙන්න පටන් ගන්නවා. 2020 කාලයේ වැසි සමයේදී බ්ලැක් රොක් ප්‍රයිඩ් එකේ සමාජිකයෝ Tamanගේ භූමියෙන් ටිකෙන් ටික ඉවත් වෙමින් අලුත් භූමියක් හොයාගෙන යනවා. මෙතනදී මේ සමාජිකයෝ ගොදුරක් හොයාගන්න ටිකක් එහාට වෙන්න උනා වෙන්න පුළුවන්. හැබැයි ලොන්ගෝ සහ ඔයිකිනි දෙන්න ප්‍රයිඩ් එකේ අනිත් සමාජිකයන්ව ෆලෝ කරන්නේ නැහැ. මසායි මාරා රක්ෂිතයේ අන්තිම වතාවට ලොන්ගෝ කියන සිංහයා දකිද්දී ඉතාමත් දුර්වල තත්වයක හිටියේ. ඊට පස්සේ ලොන්ගෝ අතුරුදහන් වෙනවා. ඔයිකිනි Tamanගේ ප්‍රයිඩ් එක අතෑරලා දාලා සංචාරක සිංහෙක් වෙන්න තීරණය කරනවා. ඇත්තටම පිටස්තර කෝලිෂන් එකකින් ප්‍රයිඩ් එකට අභියෝගයක් නැති වෙලාවක ඔයිකිනි මේ විදිහට ප්‍රයිඩ් එක අතෑරලා දාන එක පුදුමයක් වුණා. හැබැයි ඔයිකිනි ප්‍රයිඩ් එක අතාරින්න හේතුව Tamanගෙම පුතාලා 5 දෙනා බ්ලැක් රොක් බොයිස් 5 දෙනාගෙන් එන්න තියෙන අභියෝගය නිසා වෙන්නත් පුළුවන්. බ්ලැක් රොක් ප්‍රයිඩ් මේල් සිංහයන්ගෙන් දැන් ප්‍රයිඩ් එකත් එක්ක ඉන්නේ ඉතාමත් දුර්වල තත්වයක හිටපු බෙනා කියන මහලු සිංහයා විතරයි. බ්ලැක් රොක් බොයිස් සිංහයෝ 5 දෙනා මේ මහලු බෙනාට ඉතාමත් කාරුණික වෙන්න අමතක කරන්නේ නැහැ. බෙනාගේ අන්තිම කාලයේදී 2020 අප්‍රේල් කාලයේදී බෙනා Tamanගේ ප්‍රයිඩ් එකත් එක්ක ගොදුරක් බෙදා ගන්නව දකින්න ලැබෙනවා. ඊට පස්සේ මේ බෙනා කියන සිංහයා ආයේ මේ රක්ෂිතය ඇතුලේ කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ. බ්ලැක් රොක් ප්‍රයිඩ් එකේ බ්ලැක් රොක් ප්‍රයිඩ් මේල්ස් ලගේ කාලේ බෙනාගේ අතුරුදහන් වීමත් එක්ක ඉවර වෙලා යනවා. දැන් අලුත් පරම්පරාවේ පාලනය පටන් ගන්නවා. බ්ලැක් රොක් බොයිස් සහෝදරයෝ 5 දෙනා මෙතන ඉඳලා Tamanගේ භූමිය සහ ප්‍රයිඩ් එක ආරක්ෂා කරන්න පටන් ගන්නවා. 2020 දී බ්ලැක් රොක් ප්‍රයිඩ් එක රොන්ගායි කියන ප්‍රදේශයේ සැරිසරන්න පටන් ගන්නවා. මේ ප්‍රදේශයේ තිබුණ රොන්ගායි කියන ප්‍රයිඩ් එකත් එක්ක බ්ලැක් රොක් බොයිස් කෝලිෂන් එක සම්බන්ධතා ඇති කර ගන්නවා. මේ කාලයේදී රොන්ගායි ප්‍රයිඩ් එකේ පිරිමි සිංහයන්ගෙන් ෆ්ලොපී ඉයර් කියන සිංහයාට Tamanගේ සහෝදරයා වුණ ජැග්ඩ් ඉයර් කියන සිංහයා අහිමි වෙනවා.
මේ නිසා ෆ්ලොපී ඉයට තමන්ගේ ප්‍රයිඩ් එක තනියම ආරක්ෂා කරන්න බෑ. ඉතින් ෆ්ලොපී ඉය තමන්ගේ ප්‍රයිඩ් එක අතහැරලා දාලා ප්‍රයිඩ් එකෙන් ඉවත් වෙලා යනවා. මෙදා ඉඳන් ෆ්ලොපී ඉයවත් ආය කවදාවත් දකින්න ලැබෙන්නේ නෑ. බ්ලැක්රොක් බෝයිස් සිංහයෝ 5 දෙනාට තවම අවුරුදු 3යි වයස. මෙයාලා තවම තරුණයි. තවමත් දරුණු සටනකින් මේ 5 දෙනා භූමියක් අල්ලගෙනත් නෑ. කොහොම හරි තරගයක් නැතුවම රොන්ගායි ප්‍රයිඩ් එක යටත් කරගත්ත මේ බ්ලැක්රොක් බෝයිස් 5 දෙනාව තමන්ගේ ආරක්ෂකයෝ විදිහට රොන්ගායි ප්‍රයිඩ් එකේ සිංහ දේනුවන් පිළිගන්නවා. මේ 5 දෙනාගෙන් ඔලොබෝර් කියන්නේ අනිත් හැම දෙයකටම වඩා සිංහ දේනුවන්ට ආස කරනවට වඩා කෑමවලට ආස කරපු සිංහෙක්. ඒ වගේම ඔලොයිසියාඩෝ සහ ඔලොයිෂීපා කියන්නේ නිතරම සිංහ දේනුවන් එක්ක සංසර්ගය කරන්න සටන් කරපු රණ්ඩු කරපු සිංහයෝ දෙන්නෙක්. ඔලොයිමීනා කියන්නේ කෙට්ටු සහ දුර්වල තත්ත්වයේ හිටපු සිංහෙක් වගේම ලෝකලප් කියන්නේ මේ කණ්ඩායමේ හිටපු පොඩිම සිංහයා. බ්ලැක්රොක් බෝයිස් සිංහයෝ 5 දෙනාගෙන් ඔලොබෝර් ඉතාමත් දරුණු විදිහට තරහ යන සිංහෙක් විදිහට ප්‍රසිද්ධ වෙනවා. 2021 ජනවාරි මාසයේදී තමන්ගේ ගොදුරකින් ආහාර ගන්න ආව රොන්ගායි ප්‍රයිඩ් එකේ සිංහ දේනුවක්ව මේ ඔලොබෝර් මරලා දානවා කැමරාවක සටහන් වෙලා තියෙනවා. 2021 ජූනි කාලයේදී අසල්වාසී සිංහ කෝලීෂන් එක්ක ස්පයිකී සහ එන්කුරෝටෝ කියන සිංහයෝ දෙන්නෙක් එක්ක ඇති වුණ දරුණු සටනකින් පස්සේ මේ ඔලොබෝර් සමාජ මාධ්‍යයේ අවධානය ගන්න ප්‍රසිද්ධ වෙන්න සමත් වෙනවා. මේ විදිහට දරුණු සිංහයෝ දෙන්නෙක් එක්ක සටන් කරලා දිනද්දී ඔලොබෝර්ට වයස අවුරුදු 3මාරක් විතරයි. හැබැයි මේ සටනෙන් ඔලොබෝර් හොඳටම තුවාල වෙලා විශාල විදිහට ලේ ගැලීම් සිද්ධ වෙනවා. ඉතින් මේ විදිහට අසාධ්‍ය වුණ ඔලොබෝර්ට බෙහෙත් කරලා ආයෙත් යථා තත්ත්වයට ගන්න මසායි මාරා පශු වෛද්‍යවරු සමත් වෙනවා. ඔලොබෝර්ගේ සහෝදරයෙක් වුණ ඔලොයිසියාඩෝ මේ බ්ලැක්රොක් කෝලීෂන් එක තමන්ගේ උපරිම බලයට එන්න කලින්ම අවාසනාවන්ත විදිහට මරණයට පත් වෙනවා. බ්ලැක්රොක් බෝයිස් කෝලීෂන් එක මාජියා ෆිසි කියන ප්‍රදේශයට ඇවිත් ඒ ප්‍රදේශයේ හිටපු මෙරිඩාටි සහ කාකා කියන සිංහයෝ දෙන්නව ඒ ප්‍රදේශයෙන් එලවලා දානවා. ඔලොයිසියාඩෝ අන්තිම වතාවට දකින්න ලැබෙන්නේ 2021 ඔක්තෝබර් මාසයේදී. ඊට පස්සේ මේ සිංහයාට මොනවා වුණාද කියලා හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඔලොයිසියාඩෝ තනියම ඉද්දි සතුරු කෝලීෂන් එකකින් මරණයට පත් වුණා හෝ මිනිසුන්ගේ ගොදුරක් බවට පත් වුණා වෙන්නත් පුළුවන්. 2021 ඔක්තෝබර් මාසයේදීම ඔලොයිමීනා කියන සිංහයා ජෙසී කියලා සංචාරක සිංහෙක් එක්ක සටනක් ඇති වෙනවා. මේ සටනෙන් මේ සිංහයෝ දෙන්නම හොඳටම තුවාල වෙනවා. ජෙසී කියන මේ සංචාරක සිංහයාගේ වාසනාවට ඒ වෙලාවේ එතන අනිත් බ්ලැක්රොක් බෝයිස් සිංහයෝ ටික හිටියේ නෑ. නැත්තම් අනිවාර්යයෙන්ම ඒ ජෙසීගේ ජීවිතයේ අවසාන දවස වෙනවා. මේ කාලේ වෙද්දී රොන්ගායි සහ මාජියා ෆිසි කියන ප්‍රයිඩ් දෙකේම අයිතිවාසිකම් දරන්නේ බ්ලැක්රොක් බෝයිස් කෝලීෂන් එක. කොහොම හරි තමන්ගේ පළමු අවුරුද්දේදී මේ කෝලීෂන් එක පැටවුන් බිහි කිරීමේදී නම් එතරම් සාර්ථක වෙන්නේ නැහැ. රොන්ගායි ප්‍රයිඩ් එකේ එකම එක සිංහ පැටියෙක් විතරක් ආරක්ෂා වෙනවා. මේ සිංහ පැටියා දැන් රොන්ගායි කුමාරයා. එහෙමත් නැත්නම් ඔලොන්කේරා විදිහට ප්‍රසිද්ධයි. 2023 කාලයේ ඉඳන් රොන්ගායි ප්‍රයිඩ් එක සාර්ථකව සිංහ පැටවුන් බිහි කරනවා වගේම මේ ඉපදෙන සිංහ පැටව් වැඩිවියට පත් වෙනකන් හොඳින් ආරක්ෂා කරනවා. ඔලොන්කේරා එහෙමත් නැත්තන් රොන්ගායි කුමාරයා දැන් එයාගේ ලාබාල සහෝදරයෝ 5 දෙනෙක් එක්ක එකතු වෙලා අලුත් කෝලීෂන් එකක් හදාගන්නවා. 2022 සහ 2023 කියන්නේ බ්ලැක්රොක් බෝයිස් කෝලීෂන් එකට ඉතාමත් සාර්ථක කාලයක්. ඉතුරු වෙලා ඉන්න බ්ලැක්රොක් බෝයිස් සිංහයෝ 4 දෙනා මසායි මාරා රක්ෂිතයේ සිංහ කෝලීෂන් එකක් පාලනය කරන විශාලම භූමි ප්‍රදේශයේ පාලනය කරනවා. ඔලොබෝර් සහ ඔලොයිෂීපා තමන්ගේ බලකොටුවේ ආරක්ෂකයෝ විදියට හිටියා. දේශ සීමා සලකුණු කරන එක, නිතරම තමන්ගේ බලකොටුවට වෙනත් කෝලීෂන් වලින් එන තර්ජන තියෙනවද හොයලා බලන එක වගේම තමන්ගේ ප්‍රදේශය ව්‍යාප්ත කරන එක කරන්නේ මේ දෙන්නා. මේ අතරතුරේදී අනෙක් සිංහයෝ දෙන්න වැඩි වෙලාවක් රොන්ගායි ප්‍රයිඩ් එකත් එක්ක කාලය ගත කරනවා.
ඔලොබෝර් සහ ඔලොයිෂීපා නිතරම පිටස්තර කෝලීෂන් එක්ක සටන් ඇති වුණා. ඔලොපේ සහ ඔල්බරිකෝයි, ත්‍රීසාලාස් බෝයිස්, ෆික්ට්‍රී බෝයිස් මේ වගේ එක සිංහයෝ ඒ වගේම එක කෝලීෂන් එක්ක මේ දෙන්න පැටලෙනවා. 2022 අප්‍රේල් වෙද්දී ඔලොපේ මේ මසායිමාරා රක්ෂිතය හිටපු කඩවසම්ම සිංහයන්ගෙන් එක්කෙනෙක් විදියට සැලකුවා. හැබැයි අනවසරයෙන් බ්ලැක් රොක් බෝයිස් රාජධානියට ඇතුළු වෙන මේ කඩවසම් ඔලොපේට ඒකට තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වුණා. පහුවදා ඔලොපේගේ මලසිරුර ඔලොබෝර් සහ ඔලොයිෂීපා ගාවතියෙද්දී හොයාගන්න පුළුවන් වෙනවා. මේ සටනෙන් හොඳටම තුවාල වෙලා හිටපු ඔලොයිෂීපාට මසායිමාරා රක්ෂිතයේ පශු වෛද්‍යවරු බෙහෙත් කරලා ආයෙත් යථා තත්ත්වයට ගන්නවා. ඔලොපේ මරලදාන ඔලොබෝර් සහ ඔලොයිෂීපා ඔලොපේගේ සහෝදරයා වුණ ඔල්බරිකෝයිව ලුහු බඳිනවා. පස්සේ ෆික්ට්‍රී කියන ප්‍රයිඩ් එකට ඇතුල් වෙන මේ ඔලොබෝර් සහ ඔලොයිෂීපා ප්‍රයිඩ් එකේ පිරිමිසිංහ පැටවුන්ව ඝාතනය කරනවා. 2022 අගභාගයේදී ඔල්බරිකෝයිගේ මලසිරුර හොයාගන්නවා. මුලින් ඔල්බරිකෝයිට බ්ලැක් රොක් බෝයිස් කෝලීෂන් එකෙන් තර්ජනයක් තිබුණට පස්සේ හොයාගන්නවා ඔල්බරිකෝයි ඇත්තටම මැරෙන්නේ බ්ලැක් රොක් බෝයිස් නිසා නෙවෙයි මිනිස්සු නිසා කියලා. බ්ලැක් රොක් බෝයිස් කෝලීෂන් එකටත් කැලෑවටම එන මිනිසුන්ගෙන් එන අභියෝගවලට 2024 කාලයේ මුල ඉඳන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. 2024 අවුරුද්දේ ජනවාරි 25 වෙනිදා බලාපොරොත්තු නොවුන විදිහට ඔලොබෝර් කියන මේ සිංහයා අවාසනාවන්ත විදිහට දඩයක්කාරයෙක්ගේ ගොදුරක් බවට පත්වෙනවා. අනවසරයෙන් මසායිමාරා රක්ෂිතයට ඇතුළු වුණ දඩයක්කාරයෙක්ගෙන් ඔලොබෝර්ට ජීවිතය අහිමි වුණා කියලා හොයාගන්නවා. ඉතින් කොහොම හරි මසායිමාරාවල කිසිම සිංහෙක්ට අභියෝග කරන්න තියා ලන් වෙන්නවත් බැරි වුණ ඔලොබෝර් ක්‍රූර දඩයක්කාරයෙක්ගේ ගොදුරක් විදිහට තමන්ගේ ජීවිතය අවසන් කරනවා. මේ වීරයාගේ මලසිරුර මසායිමාරා බලධාරීන්ට හොයාගන්නවත් හම්බෙන්නේ නැහැ. ඒ වෙනකොටත් ඔලොබෝර් හයිනලාගේ බඩගින්න සම්පූර්ණයෙන්ම නිවලා ඉවරයි. මේ ඔලොබෝර්ගේ මරණය මසායිමාරා රක්ෂිතයේ පහුගිය අවුරුදු 20 ඇතුළත වුණ සංවේදීම සිද්ධිය විදියට හඳුන්වනවා. ඔලොබෝර්ගේ මරණයත් එක්ක බ්ලැක් රොක් බෝයිස් කෝලීෂන් එකේ කඩාවැටීම පටන් ගන්නවා. ඔලොබෝර් එක්ක ප්‍රදේශය ආරක්ෂා කරගෙන හිටපු ඔලොයිෂීපා රොන්ගායි ප්‍රයිඩ් එකත් එක්ක ඉන්න අනෙක් සමාජිකයොත් එක්ක එකතු වෙන්න තීරණය කරනවා. බ්ලැක් රොක් බෝයිස් කෝලීෂන් එකේ ලෝකලප් කියන්නේ සිංහ දේනුවන් අතර ඉතාමත් ජනප්‍රිය සිංහෙක්. ඉතාමත් දක්ෂ කුළුහරක් දඩයක්කාරයෙක් වුණ ලෝකලප් තමන්ගේ කාලය කැප කරේ ප්‍රයිඩ් එක ආරක්ෂා කරන්න සහ ප්‍රයිඩ් එකට ආහාර සපයන්න. කෝලීෂන් එකේ දඩබ්බරයා වුණ ඔලොබෝර්ගේ මරණයෙන් හරියටම අවුරුද්දකට පස්සේ මේ දක්ෂ කුළුහරක් දඩයක්කාරයා ලෝකලප් මරණයට පත්වෙනවා. ලෝකලප් හරියටම මරණයට පත්වෙන්නේ ඔලොබෝර්ගේ මරණයෙන් අවුරුද්දක් පිරෙන දවසේ. ඒ කියන්නේ 2025 ජනවාරි 25 වෙනිදා. ලෝකලප්ගේ මරණයට හේතුවත් මිනිස්සු වෙන්න ඇති කියලා සැකයක් තියෙනවා. ඉතින් කොහොම හරි කාලයක් මසායිමාරාවල හොලවන්න බැරි වුණ කෝලීෂන් එකක් වුණ බ්ලැක් රොක් බෝයිස් කෝලීෂන් එකේ දැන් ඉතුරු වෙලා ඉන්නේ ඔලොයිෂීපා සහ ඔලොයිමීනා කියන සිංහයෝ දෙන්න විතරයි. මේ දෙන්න රොන්ගයි ප්‍රයිඩ් එකේ සිංහ දේනුවන්ට දාව අලුත් පැටවුන් බිහි කරනවා. මේ බ්ලැක් රොක් බෝයිස් වල ඉපදෙන තුන්වෙනි පරම්පරාව. 2025 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 23 වෙනිදා බ්ලැක් රොක් බෝයිස් කෝලීෂන් එකේ ඉතුරු සිංහයෝ දෙන්න වුණ මේ ඔලොයිෂීපා සහ ඔලොයිමීනා දෙන්න සාලාස් බෝයිස් කියන කෝලීෂන් එකත් එක්ක දරුණු සටනක් ඇති වෙනවා. මේ සටනෙන් ඔලොයිමීනා කියන සිංහයා බේරුණත් ඔලොයිෂීපා කියන සිංහයා අතුරුදහන් වෙනවා. ඔලොයිෂීපාගේ මේ අතුරුදහන් වීමෙන් සතියකට විතර පස්සේ හොයාගන්න පුළුවන් වෙනවා මේ ඇති වුණ සටනෙන් ඔලොයිෂීපා මරණයට පත් වුණා කියලා. ඉතින් කාලයක් තිස්සේ මසායිමාරා රක්ෂිතේ දරුණු කෝලීෂන් එකක් වුණ බ්ලැක් රොක් බෝයිස් කෝලීෂන් එකේ දැන් ඉතුරු වෙලා ඉන්නේ ඔලොයිමීනා කියන සමාජිකයා විතරයි. තමන්ගේ අනෙක් සහෝදරයෝ නැතුව ඔලොයිමීනට තමන්ගේ රාජධානිය සාර්ථකව අනෙත් කෝලීෂන් වලින් ආරක්ෂා කරගෙන ඉන්න බෑ. ඔලොයිමීනා තමන්ගේ ආරක්ෂාවට බ්ලැක් රොක් බෝයිස් ඊළඟ පරම්පරාවෙන් එන රොන්ගායි රොකර්ස් කියන කණ්ඩායමත් එක්ක ඉන්නවා දකින්න පුළුවන් වෙනවා. ඔලොයිමීනා කියන අන්තිම බ්ලැක් රොක් බෝයිස් සමාජිකයාත්
තමන්ගේ ජීවිතය අවසන් කරන දවසට බ්ලැක් රොක් බෝයිස් යුගය නිල වශයෙන් අවසන් වේවි. ඒ විදිහට බ්ලැක් රොක් බෝයිස් යුගය අවසන් වුණ දවසට බ්ලැක් රොක් බෝයිස් කෝලීෂන් එක යටතේ තිබුණ එයාලගේ රාජධානිය කවුරුන් විසින් පාලනය කරාවිද?